Hiru FM Morning Show. ඒක වඩේක සමනලේ. සමනල කරපොත් එක තමයි ඔයා කියනවා ඇත්තේ. වඩේ season 2 කිඹුලා බනිස්. කිඹුලා බනිස් වගේ වනගලම යනවා. හෙලෝ. කියන්නේ හෙලෝ. මේ බේකරියද? ඔව්. ඊ අපි බේකරියෙන් ගෙනාවු කිඹුලා බනිස් එකේ රුපියල් 5ක් තිබ්බා. කිඹුලා බනිස් එකේ? කිඹුලා බනිස් එක ඇතුලේ රුපියල් 5ක්. අයියෝ. මොකද මේ අයියෝ ගානේ රුපියල් 5 නැති උණු හින්දාද? නෑ. කොහොමද එහෙම උනේ? ඒක දන්නේ කොහොම වුණාද කියලා ඇත්තටම. ඕගොල්ලෝ දන්නේ නැහැ. බබාලා කට්ටියක් වෙන්නේ නැති මේ බේකරියේ වැඩ කරන්නේ. අද මේ හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. ඒක මේ කොහොම හරි වැටලා තියෙනවා. මේ හිතලා කළේ නැහැ කියලා මට තේරෙනවා. හිතලා කරා නම් රුපියල් 5ක් දාන්න නැහැ නේ 1000ක් විතර දාලා තියයි. ඔව් මේ අපි පිළිගන්නේ නැහැ වැරද්දක් වෙලා කියලා. අපි බේකරියට එන්නේ කිඹුලා බනිස් කන්න. රුපියල් 5ක් ගන්න ඕන නම් පර්ස් එක ඇරියා රුපියල් 5 අරගෙන කෑවා. මේක නම් මේ හිතලා කරපු දෙයක් නෙවෙයි මිස්සම්. හරි එහෙනම් මට කියන්න මගේම කිඹුලා බනිස් එක ඇතුළට කොහොමද රුපියල් 5 වැටුනේ? එහෙම සාකුවේ තිබිලා වැටුණාද දන්නේ නැහැ එහෙනම් නැවෙනකොට මොකක්ද. සාක්කුවේ තිබිලා රුපියල් 100ක් 200ක් නම් නිකමටවත් වැටෙන්නේ නැතුව ඇති නේ. නෑ මේ කාසියක් නේ. කාසියක් වැටිලා තියෙන කොහොමද තමයි. මං ගෙදර ගිහලා හොඳට මේ කිඹුලා බනිස් එකත් අරගෙන පොල් සම්බෝල වල ගගා කකා ඉන්නකොට මෙන්න කටස් ගාලා හැපුණා බැරින්න රුපියල් 5ක්. අහගෙන දින්නේ. ඔව් මම වැහෙනවා ඉතින්. ඒක තමයි මේකයි අපි ඉස්සරහා ඉන්නේ බාසන් නැලන වැඩ කරන්නේ. අපි දන්නේ නැහැ ඒක හරියට කොහොම නේ කියලා ඒගොල්ලත් එක්ක කතා කරලා බලන්න අපි. මොකද බාසුන් නැහලද වැඩ කරන්නේ? කෝකියෝ නෙමෙයිද වැඩ කරන්නේ මේකේ? මේ කියන්නේ බාසන් නැලලා කියන්නේ ඒගොල්ලෝ තමයි. බාසුන් නැහල කියන්නේ ගෙවල් හදන අයනේ. ඒකෙන් බේකරියේ බාසන් නැලලා කියනෝනේ අපි. අන්න ඒකනේ බේකරියක් වුණාම කෝකියෙක් ඉන්න එපයි. මෙතන මේ බාසුන් නැහලව ධම්මලාද කිඹුලා බනිස් හදන්නේ. නෑ මට මේ තව ටික කලකින් අපිට කකා ඉන්නකොට සිමෙන්ති වැලිත් අහුවේ. ඒ බාසුන් නැහලනේ මේවා හදන්නේ. ඔව් මිස් ඒක ඇත්ත අපි වැරද්ද පිළිගන්නවා. අපි මෙච්චර කල් ওই කඩේට ආවා ගියා අපි කවදා හරි ওই කඩේ හොරගම් කරලා තියෙනවද? ඔව්. නෑ මේක මෙහෙමයි මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවනේ අපි හැමදාම කිඹුලා බනිස් ඕන්න දූගෙන එන්නේ ওই කඩේට. වෙන කොහෙන්වත් කිඹුලා බනිස් විහිළුවකට හරි කාලා තියෙනවද? මෙච්චර කිඹුලා බනිස් කාපු අපිට ඇයි ඕගොල්ලෝ මෙහෙම කරේ? මේක කාගේ හරි තාවකයෙන් වැඩ කරනකොට මේ වැටිලා තියෙනවා. අපි ওই බේකරියේ කිඹුලා බනිස් වලට කොච්චරනම් ආදරේද? ඇත්ත මේ පිළිගන්නවා. ඉතින් අපි මේක මොකද අපි හිතලා කරන්නේ නැහැ සමනේ වයිද. දැන් මීට කලින් මේ වගේ වැඩ වෙලා තියෙනවද? නෑ ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑ. කවදාවත් වෙලා නෑ. නෑ එහෙම දෙයක් උන්නේ නෑ. ඔයා ඔහොම කොහොමද කියන්නේ? අපේම පවුලේ කී දෙනෙකුට නම් වෙලා තියෙනවද මේ විදිහේ කාසි හම්බෙලා තියෙනවද? නෑ මිස් මේ මම දැනුවත් නෑ එහෙම දෙයක් වෙලා නෑ. දැන් බලන්න අපේ තාත්තා ගල් බනිස් එකක් ගත්ත මේ පළමුදා 725ක් ගල් බනිස් එක ඇතුලේ. ඔව්. අයියා පංචියක් ගත්ත රුපියල් 2ක් තිබ්බා ඒකේ ඇස්සේ. අපේ මේ මල්ලි ළඟදී ජෑම් පාන් එකක් අරන් ඇවිල්ලා තිබුණා. ජෑම් වල ඇලවිලා මේ 750 කාසියක් තියෙනවා. දැන් බලන්න එතනම රුපියල් 10ක් විතර එකතු වෙලා තවත් මේ ජෑම් පාන් එකක් අත හැකි ඒ සල්ලි වල. අනේ මට නම් මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ඒ කියන්නේ සල්ලි දාලා මොකක් හරි මේ ලොතරැයි දිනුමක් වගේ එකක් තියනවද? තරගයක් තියනවද? එහෙම නෑ මිස් මම මේ ඉතින් අපි ඔයගේ බරපතලයි කියලා හිතේ නෑ ඔයගේ දැක්කා. හැමතිස්සෙම කෑමාස්සේ කාසි විතරයි. නිකමට කොලයක් ආසාවට රුපියල් 10ක් 20ක් එහෙව් නෑ. 7 5 7 10 7 25 7 50 රුපියල් 2 5. ඒ තමයි ඇත්ත පිළිගන්නවා. ඔයගොල්ලෝ මේට වඩා උනන්දු වෙලා වැඩ කරන්න ඕනේ. ඒක නම් මම මෙතන කරන වැඩ කරන තේවේ කියන්නේ මිස් මට මොකුත් කියන්න බෑ ඒක නැත්නම්. හරි. එහෙනම් මගෙන් සමාව ගන්න. මම කොහොමද කියන්නේ මිස් ඒක? මොකද්ද? දැන් නිකන් සමාවෙන්න කියලා කියන්නේ. මෙහෙම කියන්න. ඔබතුමියට දුන්න කිඹුලා බනිස් එකේ රුපියල් 5ක් තිබ්බා. ඒකට මට සමා වෙන්න. හොඳයි මිස් සමාවෙන්න එන්න. අර ඔක්කොමත් එක කියන්නේ නිකන් චූටි කැල්ලක් කියන්නේ නැත. ඒකම තමයි කිව්වේ සමාවෙන්න කියලා. කරුණාකරලා මම මේකට කේස් එකක් අඳින්න කලින් මගෙන් සමාව භජනය කරන්න. මේ කිඹුලා බනිස් එක රුපියල් 5ක් තිබුණා මට සමාවෙන්න මේ. මොකද්ද? කිඹුලා බනිස් එක රුපියල් 5ක් තිබුණා මිස් සමාවෙන්න. හරි. හැබැයි ඊට පස්සේ සල්ලි දාන්න ඕන නම් රුපියල් 1000ක් හමාරක් දාන්න ඕනේ. හරිද? ඉතින් අපි හිතේ නෑ ඉතින් මෙච්චර මේ අපි බේකරියත් එක්ක කතා කරලා බලන්න ඒක කොහොමද උනේ. මිස් කවුද කතා කරන්නේ කොහෙන්ද? මං කවුද කියලා දන්නවද? ඒක නම් දන්නේ නෑ මිස්. දන්නේ නැද එහෙනම් ලොකු දෙයක් එහෙනම් මං තියන්න. ස්පීකින් කිඹුලා බනිස්. කිඹුලා බනිස් වගේ වනගලම යනවා. Hiru Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM